සඳ පානේ තරු පාරේ ඇවිදින්න යන්නේ කරෑනේ නොසිතූසේ දුක ශෝකේ හිමි වූවත් සංසාරේ ඇත්තමයි ඔබ මගේ ජීවිතේ බගේ පාලු නෑ මේ දිවියේ චංකුදු කොහෙද යන්නේ? හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද අපි ආවා ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න. මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා. ඊට කලින් ගෙදරට බඩු අරගෙන ගියා. තිබුණ පොඩි අඩුපාඩු ටිකක් ගන්න තමයි මේ සුපර් මාකට් එකට අපි ආවේ. ශාමි ඉතින් ඔන්න අලුත් අවුරුද්දට අලුතෙන් අලුත් මල් එකකුත් ගත්තා. ඒක හොඳයිද? ජනවාරි 1 වෙනිදා කියන්නේ ජපානයේ අවුරුදු දවස. ඉතින් අද දවසේ මේ සුපර් මාකට් එක ගොඩාක් බිසි. කොහොම හරි වැඩි වෙලා රැඳෙන්නේ නැතුව ඉක්මනින් බඩු ටික අරගෙන අපි පිටත් වුණා. මෙන්න මේ පොඩි බඩු මල්ලට උනේ යෙන් 6000ක වගේ මුදලක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 12000ක් වගේ. මේ තියෙන්නේ අපේ බබාට දෙන්න ටෝෆු එක. ගොඩක් කට්ටිය මගේ Facebook එකට මැසේජ් දාලා අහලා තිබුණා බබාට දෙන්න ටෝෆු එක මොකක්ද කියලා. ඉතින් මේ ගෙනාව බඩු ටික මේකම ඉක්මනින් අස් කරගත්තා. එතකොට ඔළුවට ගොඩාක් නිදහස් නැත්තම් මේක තියලා තිබ්බොත් මට හරිම කම්මැලි වෙනවා මේ ටික අස් කරගන්න. මේ තියෙන්නේ හාල් පිටි එකක්. මේ දවස්වල ඉතින් එක කැම වර්ග හදනවානේ අලුත් අවුරුද්දට. ඉතින් ඒවට ඕන කරන නිසා මම හාල් පිටි එකකුත් අරගෙන ආවා. මට කියන්න අමතක වුණා අර මම කලින් පෙන්නුව පාන් එක තිරිඟු පිටි වලින් හදන පාන් එකක්. ඉතින් බර අඩු කරගන්න කැමති කට්ටියට ඒ පාන් එක නම් ගොඩක් හොඳයි. අද අරන් ආව පළතුරු ටිකත් මේ විදිහට අස් කරගත්තා. අපේ චූටි බබා නම් හරිම ආසයි කෙසෙල් කන්න. කෙසෙල් දැක්කත් ඇති එයාට ඉලලා අඬනවා. ඉතින් අපි සතියට දෙපාරක් විතර කෙසෙල් ගේනවා. ගේන්නේ පොඩි ප්‍රමාණයක්. මොකද ඉක්මනට සවුත්තු වෙනවා මේවා. ඉතින් මෙදා පාර අවුරුද්දට නම් ගොඩක් ಜಾති හදන්නේ නෑ. පොඩි දේවල් ටිකක් හදනවා. ඉතින් ඒ හදන වීඩියෝස් එක්ක අලුත් vlog එකක් අරගෙන එන්න ඉස්සරහට.
හැමදාම වගේ මම ආසම කරන වැඩේ අරන් එන මල් එක මේ විදිහට ලස්සනට වාස් එකට දාගන්න එක. මේ දවස්වල නම් මේ ෆ්‍රෙෂ් මල් එක තියාගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද සීතල නිසා ගෙදර දවසම වගේ හීටර්ස් දාගෙන ඉන්නේ. ඉතින් මේ මල් ඉක්මනට වේලෙනවා. අපි ගෙනාව බිත්තර වලින් බිත්තර දෙකක් කැඩිලා තිබුණා. ඉතින් ඒක හැම තැනම ගෑවිලා තමයි තියෙන්නේ. ඉතින් මං ඒ ටිකත් මේ විදිහට අස් කරගත්තා. ඔන්න ඉතින් බඩු ටිකත් අස් කරගෙන ඉවරයි. ඉතින් අලුත් ව්ලොග් එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන්